අද අපි 2019 ඇවිල්ලා තියෙන භාග ගැටලු සාකච්ඡා කරන්න යන්නේ ළමයි. එතකොට අපි මෙතෙක් 2015 සිට 19 දක්වා මේ වෙද්දි භාග ගැටලු සාකච්ඡා කරලා අපේ YouTube channel එකේ course එකක් විදිහට තියෙනවා. ඉතින් ඒ ගැටලුත් ඔයාලට බලන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙලා මේ වැඩපිළිවෙල දිගටම අපි කරගෙන යනවා. ඉතින් අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත් ඔයාලට මේ වගේ විධිමත් වැඩපිළිවෙලක් එක්ක ඔයාගේ ගණිත විෂයට අදාළ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අපි ගානට යමු. බලන්න මේ සැරේ මොකද්ද මේ 2019 ගානේදී අපිට කියලා තියෙන්නේ කියලා. 2019 දී කියන්නේ මොකද්ද? කාණුවක කතාවක් නේද ළමයි තියෙන්නේ. කාණුවක කේස් එකක් තියෙන මේ සැරේ. කාණුවක් තිබිලා තියෙනවා මුළු දිගින් 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේදී කැපුවලු. කාණුවක් කපන්න යන්නේ මෙයාලා. එතකොට 15න් මුළු කාණුවේ දිගින් 15න් 7ක් පළමු දිනේ කපලා තියෙනවා. ඊට පස්සේ ඉතිරි දිගෙන් 4න් එකක් දෙවන දිනේදී කැපුවලු. හරි මේ කතාව පොඩ්ඩක් අපි බෝඩ් එකට දාගමු ළමයි. බලන්න. කාණුවක මුළු දිගින් 15න් 7. ඔයා හිතන ළමයි මෙන්න මෙයා තමයි අපිට කපා ගන්න ඕන කාණුව. හරිද? එතකොට මෙන්න මෙයා කියලා හිතන්නකො. මෙයාලා කියනවා පළමු දිනේදී 15න් 7ක ප්‍රමාණයක් කපනවලු. මේ කාණුවෙන් පළමු දිනේදී ළමයි මොකද කරන්නේ? 15ට බෙදලා මේ කාණුව කපා ගන්න ඕන දිගක් තියෙනවනේ. අපිට මෙන්න මෙච්චර දිගක කාණුවක් කපා ගන්න ඕන කියලා. අන්න ඒ දිග 15ට බෙදලා 15න් 7ක් පළමු දිනේදී කපනවලම. මොකද කරන්නේ? 15න් 7ක් පළමු දිනේදී. හරිද? හරි. ඊට පස්සේ මොකද කියන්නේ? ඉතිරි දිගින් 4න් එකක් දෙවන දිනේදී කැපුවලු. හරි දැන් කොච්චරක් ඉතුරුද තව කපන්න ළමයි? ඒකත් අපි මෙහෙම ලියාගමු. 15න් 7ක් පළමු දවසේම කැපුවට පස්සේ තව දුරටත් ඉතුරුයි නේද ළමයි? 15න් 8ක්. මේ 15න් 8 තමයි ඉතිරි. ඔන්න ඔය කාරණා ටිකත් අපි දාගෙන අපි යමු පළවෙනි ගානට. පළවෙනි ගානේදී මොකක්ද අහන්නේ ළමයි? පළවෙනි ප්‍රශ්නේ විදිහට අපෙන් අහනවා පළමු දිනේ අවසානයේදී කාණුවේ මුළු දිගෙන් කොපමණ භාගයක් තවදුරටත් කපන්න ඉතිරි වෙලා තියෙනවද? හරි ළමයි ලේසි නේද? මෙයාලා අහන්නේ මොකද්ද? පළමු දවසේ කාණුව කැපුවට පස්සේ තවදුරටත් කාණුව කපන්න කොච්චර ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවද කියලා. හරි කොහොමද උනේ? 15න් 15කට බෙදාගත්ත කාණුව. එතකොට ආරම්භයේදීම කපන්න තිබුණා 15න් 15ක්ම. හැබැයි පළමු දිනේදී එයාලා කපාගත්ත 15න් 7ක්. එතකොට තව දුරටත් ඉතිරි වෙලා තියෙනවා කපන්න 15න් 8ක්. ඔන්න ඔය විදිහට ළමයි අපිට පළවෙනි එකට උත්තරේ ගන්න පුළුවන්. දෙවෙනි එකේදී මොකද්ද කියන්නේ? දෙවන දිනේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කැපුවද කියලා අහනවා. ඔය අහන්නේ දැන් ඉතිරි වෙලා තිබුණානේ 15න් 8ක් ළමයි. ඔය ඉතිරියෙන් 4න් එකක් නේද දෙවන දිනේදී කපන්නේ. ඉතිරියෙන් 4න් එකක්. බලන්න දෙවන දිනේදී කපන්නේ මොකද්ද ළමයි? ඉතිරියෙන් 4න් එකක්. ඉතිරියෙන් 4න් එකක් තමයි ළමයි දෙවන දිනේදී කපන්නේ. ඉතින් මෙතන තවදුරටත් ඉතිරි වෙලා තියෙන්නේ කීයක්ද? 15න් 8ක් නේද ළමයි? එහෙනම් ළමයි ඔය 15න් 8න් තමයි 4න් එකක් කපන්නේ. 15න් 8න් තමයි 4න් එකක් කපන්නේ. ඉතින් අන්ආශ්‍රිත සුළු කිරීමක් දැන් මොකක්ද වෙන්නේ? ಗುಣ කිරීම දාලා 4 දාන්න. එතකොට මෙයා සුළු වුණාම අපිට එනවා ළමයි 15න් 2ක් කියලා. මේ 15න් 2ක් කියන්නේ මොකද්ද? දෙවන දිනේදී මෙයාලා කපලා තියෙනවා මුළු සම්පූර්ණ කාණුවෙන්ම 15න් 2ක්. මේ 4න් එකක් කපනවා කියලා දීලා තිබුණේ මොකද්ද? ඒ සම්පූර්ණ කාණුවෙන්ම 4න් එකක් නෙමෙයි ඈ. ඔය කියලා තියෙන්නේ ඉතිරි වෙලා තිබුණත් පළවෙනි දවසේ කැපුවට පස්සේ ඉතිරි වෙලා තිබුණා 15න් 18ක්. අන්න ඒ සම්පූර්ණ කාණුවේ ඉතිරි වෙලා තිබුණ 15න් 18න් අන්න ඒ ඉතිරි ප්‍රමාණය 4ට බෙදලා එකක් කපනවා කියලා තමයි මේ තියෙන්නේ. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේදී අහන්නේ අර සම්පූර්ණ කාණුවෙන්ම කොච්චර ප්‍රමාණයක් දෙවන දිනේදී කැපුවද කියලා. අන්න දෙවන දිනේදී 15න් 2ක් කපලා තියෙනවා. හරි තුන්වෙනි ගානට යන්න තමයි. තුන්වෙනි ගානේදී මොකක්ද අහන්නේ? තුන්වෙනි ගානේදී අපෙන් අහනවා කාණුවේනේ. කාණුවේ මුළු දිගෙන් තවත් මීටර් 600ක දිගක් මුල් දින දෙක අවසාන වෙන විට
කැපීමට ඉතිරිව තිබුණේ කාණුවේ මුළු දිගක්. කාණුවේ මුළු දිග අහන්නේ. හැබැයි ඊට කලින් අපිට දැන් කොච්චර ප්‍රමාණයක් කපන්න පුළුවන්ද කියලා බලමු. කොච්චර ප්‍රමාණයක් කපලා තියනවද කියලා. මුලින්ම කැපුවා ළමයි 15න් 7ක් නේ. මෙහෙම හදන්නත් පුළුවන්. හරිද? නැත්තම් මෙහෙම හදන්නත් පුළුවන්. මේ ක්‍රමය බලන්නකෝ. දැන් පළමු දිනේදී 15න් 7ක් කැපුවට පස්සේ තව දුරටත් මේ සීන් එකට ඉතිරි උනේ 15න් 8යි. තව කපන්න ඕන උනේ 15න් 8යි. ඊට පස්සේ දෙවන දිනේදී අපි බැලුවා දෙවන දිනේදීත් 15න් 2ක් කපලා තියෙනවා. දෙවන දිනේ 15න් 2ක් කපලා තියෙනවා. හරිද? එතකොට අපි බලමු ඉතිරි වෙලා තියෙනවද තව කොච්චරක් කියලා. තව කොහොම හරි අපි දැනගෙන හිටියා 15න් 8ක් නම් කපන්න තිබුණා. හරි? ඊට පස්සේ දෙවන දිනේදී අපි දැනගත්තා අන්න දෙවන දිනේ 15න් 2ක් කැපුවලු. එතකොට අපිට තව දුරටත් ඉතිරි වෙලා තියෙනවා ළමයි 15න් කීයක්ද? 6ක්. 15න් 6ක් තව දුරටත් කපන්න ඉතිරි වෙලා තියෙනවා. භාගයක් ලෙස භාගයක් ලෙස 15න් 6ක්. හරිද? දැන් අපිට ගානේදී කියනවා තව දුරටත් මීටර් 600ක් කපන්න ඉතිරි වෙලා තියෙනවලු. හරිද? අන්න දත්තයක් විදිහට දීලා තිනවා. අපි දැන් භාගයක් විදිහට දන්නවා තව දුරටත් කපන්න ඉතිරි වෙලා තියෙන්නේ 15න් 6යි. එයාලා අපිට දත්තයක් විදිහට දෙනවා ඉතිරි වෙලා තියෙනවලු මීටර් 600ක්. මේකේ තේරුම මොකද්ද? අපි භාගයක් විදිහට හොයාගත්තා 15න් 6ක් කපන්න තියෙනවා කියලා. මීටර් 600ක් තියෙනවා කිව්වා තව කපන්න යාලා දත්තයක් විදිහට. එහෙනම් මේ 15න් 6 කියන්නේ මෙන්න මේ කපන්න ඉතිරි වෙලා තියෙන මීටර් 600 නේද? එතකොට අපි 15න් එකක් කියන්නේ හොයාගන්නේ කොහොමද ළමයි? 15න් අපෙන් අහන්නේ මුළු දිගනේ. 15න් එකක් කියන්නේ 600 බෙදන්නකො. කීයෙන්ද? 600 බෙදන්න 6න්. එතකොට අපිට එනවා 100යි මීටර කියලා. 15න් එකක් කියන්නේ 100යි මීටර. දැන් අපිට ඕන මුළු දිග හින්දා මුළු දිග තිබුණානේ ළමයි 15න් 15ක් මෙතන තියෙනවා කීයක්ද? 15න් 15ක්ම තියෙනවා. ඔය 15න් 15 හොයාගන්න පුළුවන්. 15න් එකක් 100යි මීටර නම් 15න් 15ම කියන්නේ මෙයාව 15න් ගුණ කරන්න ළමයි 1500යි මීටර කියලා මේ විදිහට අපිට උත්තරේ එනවා. අවසානයේ අහනවා මිනිස් දින කතාවක් නේද? අපිට 2015 ඉඳන් මේ විදිහේ ප්‍රශ්නයක් සම්බන්ධ වුණේ නැහැ. බලන්න මේකෙදී අපිට අවසානයකට කියනවා මිනිස් දින කතාවක් කියනවා. කාණුවේ ඉතිරි මීටර් 600 කපන්න. අන්න කාණුවේ ඉතිරි මීටර් 600 කපන්න. මොකද්ද ළමයි? ඉතිරි මීටර් 600ට මිනිසුන් 4ක් සහ මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වේයයි කියන එස්තමේන්තු කරලා තියෙනවා. අපිට අපෙන් අහනවා දින දෙකකදී කපන්න මිනිස්සු කීයක් ඕනද කියලා. දැන් මිනිස් දින කියන්නේ මොකද්ද ළමයි? මිනිස් දින කියන්නේ මොකද්ද? මිනිස් දින අපිට ගන්න පුළුවන් එහෙමත් නැත්නම් කාර්යක්ෂමතාවය කියලාත් කියනවා. හරිද? එතකොට මෙතන මිනිස් දින ඒ කියන්නේ වැඩ ප්‍රමාණය. මිනිස් දින අපිට ගන්න කොහොමද ළමයි? මිනිසුන් ප්‍රමාණය හරිද ළමයි? මිනිසුන් ප්‍රමාණය ගුණ කරන්න දින ගණන. හරි. දැන් මෙතන මේ දත්තයට අනුව අපිට කියනවා ළමයි මිනිසුන් ප්‍රමාණය කීයද? මිනිසුන් ප්‍රමාණය 4යි. මිනිසුන් ප්‍රමාණය 4යි දින 3යි. 4 වරක් 3 12. අන්න ළමයි මෙතන මිනිස් දින 12ක වැඩක් තියෙනවා. තේරුණාද? ඔය 12ක වැඩේ අනිවාර්යෙන් කරන්න බෑ. ඕකේ තේරුම මොකද්ද? මීටර් 600ක මෙන්න මේ කාණුව කපා ගන්න. තව මීටර් 600යි නිතුරු. මෙයාව කපා ගන්න මිනිස් දින 12ක වැඩ ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් අපිට මෙයාව දවස් 2කදී කපා ගන්න තමයි ඕන. මිනිස්සු 4 දිනක් දැම්මොත් නම් දවස් 3ක් යනවලු. එහෙනම් දවස් 2කදී කපා ගන්න මිනිස්සු කීයක් ඕනද කියලා නේ අහන්නේ. හරි මම මේ සූත්‍රය ආයෙත් ලියාගත්තොත් බලන්න ඔයාලට පැහැදිලි වෙන්න. මිනිස් දින මිනි දින නෙමෙයි මිනිස් දින සමානයි මිනිසුන් ප්‍රමාණය එහෙමත් නැත්නම් ගණන ප්‍රමාණය ගුණ කිරීම දින ගණන. හරිද ළමයි? දින ගණන. දැන් මිනිස් දින කියන්නේ වැඩ ප්‍රමාණයනේ. වැඩ ප්‍රමාණය ඇවිල්ලා මිනිස් දින 12ක වැඩ ප්‍රමාණයක් තියෙනවා ළමයි. මිනිස් දින 12ක වැඩ ප්‍රමාණයක් තියෙනවා.
මිනිසුන් ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ අපි දන්නේ. හැබැයි දින ගණන යාලා කියනවා දවස් දෙකකදී වැඩේ කෙරෙන්නත් ඕන. දවස් දෙකකදී වැඩේ ඉවර වෙන්නත් ඕන. මිනිස් දින 12ක වැඩ ප්‍රමාණයකුත් තියෙනවා. එහෙනම් දවස් දෙකකින් වැඩේ කරගන්න නම් මිනිස්සු කීයක් ඕනද? දැන් මොකද කරන්නේ? අපි දෙපැත්තම දෙකෙන් බෙදමු. මේ දෙකට මේ දෙක කැපුණාම මොකද වෙන්නේ? 12 දෙකෙන් බෙදුනම 6යි x. දැන් ඔන්න ළමයි මෙතන කියනවා මිනිස්සු 6 දෙනෙක් ඕනලු දවස් 3කින් වැඩේ කරගන්න, දවස් 2කින් වැඩේ කරගන්න. එහෙනම් අපෙන් අහන්නේ වැඩිපුර කී දෙනෙක් යොදවන්න ඕන කියලානේ. වැඩිපුර යෙදවිය යුතු. වැඩිපුර අවශ්‍ය මිනිසුන් ගණන. මිනිසුන් ගණන කීයද ළමයි? අපිට කිව්වා එයාලා දෙන්නේ 4යි කියලානේ. දවස් දෙකෙන් කරන්න නම් 6ක් යනවා. දැනටමත් ඉන්නේ 4 දෙනයි. ඉතින් තව මිනිස්සු දෙන්නෙක් ඇඩ් කරගත්තා නම් අපිට මේ කියන කාණුව දවස් දෙකකදී මීටර් 600 කපා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඔන්න ළමයි අපි 2019 ප්‍රශ්නෙත් සාකච්ඡා කරා. එහෙනම් ළමයි අපි 2020 ගැටලුවත් එක්ක හම්බෙමු. හරි. එහෙනම් ළමයි අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.